ඉඳලා හරියන්නේ නැහැ. ජොබ් එකක් හොයාගන්න ඕන, ගෙදර ප්‍රශ්නත් වැඩි, සල්ලි නැති වෙනවා. ලහි පිටවත් බලන්න ටිකක් ඉන්නේ. ජොබ් තියෙන පත්තවල දැන් තියෙන ජොබ් පස්සේ මේ තියෙන්නේ මිද්දෙනී කිසෙල් කොරටුවක වැඩ කිරීමට තරුණ මහතෙකු සොයයි. නවාතැන් පහසුකම් ඇත, කෑම බීම ඇත. අපෝ ඊ පැත්තේ යන්න බෑ, ඒක හරියන්නේ කැත්තේ උදැල්ලේ වැඩ දන්නා, කේදොර වැඩ දන්නා තරුණ මහතෙකු සොයයි. නවාතැන් පහසුකම්, කෑම බීම, බේතේ. අම්මා මේ තියෙන සුපිරි ජොබ් එක ඔක්කොම දෙනවා බොල. ඒක ගොල්ලක් ගන්න ඕන. බලබල ඉඳලා හරියන්නේ සෙට් වෙච්ච වෙලාවට කතා කරනවා. හරි ජොබ් එක සෙට් වුණොත් කොල්ල හෙට ගියා. හෙලෝ, ගෙදර වැඩ කරන්න කවුරු හරි හොයනවද ලොකු සර්? ඕ හරි සර්. හෙට? හරි සර් හරි. මං හෙට අනිවාර්යෙන් එන්නම්. හරි සර්, මං දෙන්න එන්නම් සර්. හරි තියන්නම් එහෙනම්. හරි සර්. मार बहस लगे गुड नहीं कॉमेडी का सवाल है अप्पा पट्ट बड़गिनी कॉमेडी का खाला नहीं अत्युराई मालूम अरे पापा වැඩට ගත්තනේ කවුද අනේ මන්ද මදාම් දවස ගානේ මේක එකා ගේනවා කණ්ඩක් බෑ මේවා But feeling like a water miss a party da kusal call licking sati hagin ruku hal tamatike gitya dala rolling ki finish in the morning ke beyan kom da killing ek konen koma hari ජීවිත වැඩි හරියගේ උනේ අපේ පාරේ උපතින්ම දාංගලේ මේ කොමත දී නාරේ අපි නම් දිලත පාගලෙකේ කොමත් ඉන්නේ ආතලෙක මොල කන මීටර කෙරන් මන එක මාලේ ඉවසන්නම් රත්තරනේ සතුටින් නම් ඔබයින්නේ පෙර කළ පවක් දලඳුනේ
නිදහස මට අහිමි වුණේ ඉවසන්නම් රත්තරනේ සතුටින් නම් ඔබ ඉන්නේ පෙර කළ පවක් දලඳුනේ Yo, 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 kannona mannona innona mulla mutuna kana barenna dennone alla suwata innone ඒගොල්ලෝ කලිසමුස්ස ගන්නවා. this new style ස්ටයිල් එක නෙමෙයි කලිසමුස්ස ගන්නවා. බඩගිනි නැද්ද? no බඩගිනි මට නම්. මොන බඩගිනි වලෝ? really hungry let's go Yes. so no hungry I am hungry. Come. මේක වල ඉස්සෙල්ල වැඩ කරලා තියෙන ගෑනු මිනිස්සු නෙවෙයි හිතන්නේ මේ හැටි මේ ගෑනු ජරාවනේ new server Yes. hello this one new server මොකක්ද දුඩු බේබි ඔයාද අලුත් වැඩ කරන්න කියලා ඔව් මම හිතන්නේ අපිට මොනවද කරන්න තියෙන්නේ මාළු කන්න පුළුවන් තමයි. කන්නේ. මඩාම්. අපිට බඩගිනි ගොඩක් හරි ඉතින් විනාඩි 5ක් මට තේරෙනවා අංග දැක්කන් දුඩු බේබි පරිකිනි වෙලා ඇති වෙනකෝ දුඩු බේබි let's go අපි විනාඩි 10න් කතා කරන්න okay let's go my sister ආලනේ බොල තේරින් ගහල් රමුට්ටන් මෙන්න කොම්බුඩු අලි කිලපු වගේ ඔව් ඉතින් අර මේ සයිට් එක දැක්කම මේ තේලින ඇති මේවා දෙන්නේ දෙක තුනක් තුනක් දෙන්න මේක නර කෑ ගහන්නේ බඩගිනි කිය දැන් මේ පන්ති වදින් මේ ටිකක් බල පේන විදියට बोल मैं हत्तीन तिला रुन देन बैठी भी इधर नहीं है कामन ना कि नहीं करती तो लगे ना हाल अब ये खाना खाना में कितनी कौन है ना बोल वाली वहां पे रहते नहीं कुछ ना लोग भी दिए बेला है अरे खोटा ना बंद नहीं कोई भी पूरे पीस से कोई ना दिखती कि वो दो कितना भाषा वर्ग में तो मकावी इतने में छोटी दे इंग्लिश में कर लगे क्यों तो तेरी इंग्लिश में पत्रे डाल दे बुन है इंग्लिश में तू वाले की बोलो वैसे या तू वाले ने तो नहीं है मैं काम करना बताना इनने में नहीं मत මගුලක් කරනවත් දන්නේ නැහැ මේකේ මම දෙයි නම් කෝල් ගන්න එක කෝල් එක ආන්සර් කරන්නේ නැහැ නේ. ඒ අම්මලාට ඕනේ දෙයක් නැහැනේ. හෙලෝ සුදු බේබි කොහෙද තමුසේ ඉන්නේ? තමුසේ උදේ මම කෝල් කීයක් ගත්තද ඔයි? ෆෝන් එක ආන්සර් කරන්න බැරිද? මාත් මේ ෆ්‍රී වෙලාවට කෝල් එකක් ගන්නනේ. මටත් මේ වැඩ තියෙනවා. ගාමන්ට් එක හරේ වැඩ තියෙනවා. තමුසේට කෝල් එක තමුසේ ආන්සර් කරන කෝල් එක. නිදාගත්තා? ඉදම නින්ද යනවා. දැන් ඊයේ ඉඳන් තාම නෙදී. මං ඊයේ ගියරට කෝල් එකක් ගත්තේ. දැන් එතන ඉඳන් තාම නෙදී. TikTok කරා? අනේ රෙද්දක් කියවන්න එපා. TikTok මේ ඕන රෙද්දක් කරගන්න. කෝල් එකක් ගත්තා ආන්සර් කරන්න. අරත් මේ වැඩ තියෙනවා. ඕකෝක් ගන්න. කවුද ඔතන ඉන්නේ? ඊයනකට උත්තරයක් දෙන්න හැම එකකට හුක් 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 එකක ඉන්නවා. කතා කරන් බැරි ෆෝන් එකේ තියෙන ඔයි. जिंदगी पे हुकुम
මුන්ට කියලා කිසිම වැඩක් කරගන්න බෑ. මගේ කෙල්ලගේ කෑම එක පරක්කු වෙලා පරබල්ලෝ මෙච්චර වෙලා. මගේ චූටි නෝන දැනගත්තොත් ඉතින් කෑම එක පරක්කු වෙලා කියලා මට විසමක් වෙන්නේ නෑ යකෝ. ඕට තරිඳුවා. කොහෙද පරබල්ලෝ තෝ ඉන්නේ? කෙල්ලගේ කෑම එක පරක්කුයි. කිය ඉන්නේ නැතුව වැඩේ කරන්නම පෙන්නපන්. ට්‍රැෆික් ලකෝල් නෙමෙයි. වාහනයට කරන් හරි මගේ කෙල්ලගේ කෑම කරන් බං. ඒකිට බඩිකින්නේ හැදිලා. දන්නෝනේ සුදු දෙවිට කන්න නැතුව ඉන්න බෑ කියලා. මාව පිස්සෙක් කරන්න එපා මෝඩයා. ඉක්මනට අරෙන්. මුන්ට කියලා කිසිම වැඩක් කරගන්න බෑනේ යකෝ. Shit. हाँ बोल ला तो कौन बंग आवे ये दावे वाडिया කමන්න මේ මින්ද वाडिया बंग वाडिया කමන්න वाडिया बंग හරි कौन तो खोलो को नाम මන් ලොකුසල් චන්ද්‍රපාල ලොකුසල් चंद्रपाल थे वो कम कोई ले මං කිමිස්සේ मिस्से කිමිස්සේ ලොකුසල් දන්නේ නැද්ද बोलना मेरी का तभी करे इस तरह ना किमिस वाला रिंग हुआ देख किमिस वाला रिंग करने वाला वन है बंग රින්ගන් නෙවෙයි කිමේ සීගිරි ගලේ යන්න තියෙන්නේ चंद्रपाल ලොකුසල් මට පේනවා ඔබ හොඳ කොල්ලෙක් කියලා. හැබැයි මෙහෙමයි. මගේ පොඩි උන් දෙන්න බලාගෙන. ආ ලොකුසල් මගේ බල්ලෝ දෙන්න බලාගෙන. ඕ ලකියයි රණයයි. ඕ උන් දෙන්න බලාගෙන. නාවල එක්කම ලොකුසල් පිළිවෙලට කරන්නේ ඒව ඔක්කොම පිළිවෙලට කරගෙන ඔබට කොහොමත් පත්ති පිටියේ වැඩ කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තම දැල්ල වැඩ ඔක්කොම සුපිරි ඒවත් කරගෙන ගේ දොර වැට්ටික් කරගෙන ඔබට ඉන්න තියෙන්නේ. පතු ගාලා කෑම ටික හදලා දීලා හැබැයි මෙහෙමයි. ඔය ලොකුසල් මගේ ප්‍රතිපත්තියක් තියෙනවා. මම කවදාවත් කිය ඉන්නේ නැහැ. හරිද? කරලම තමයි පෙන්නන්නේ. හරි ලොකුසල් ඒක හින්දා ඔබත් මගේ ප්‍රතිපත්තිය හිටියොත් ඔබටත් කවදාවත් වරදින්නේ නැහැ. මං අනිවාර්යයෙන්ම ලොකුසල් කරලා පෙන්නන්නම් කී ඉන්නේ බොහොඳ කොල්ලෙක්. Whoa, 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 whoa.
චන්ද බාලයා. ඔබ දන්නවද? ඔව් ලොකු සර්. මේ තමයි මගේ වස්තුව. ඔව්. මූණ තමයි ඉතින් මගේ මේ ඉඩ කඩන් සේරම. ඔව් ලොකු සර්. මේ බාර දෙන්නනේ ඒක. මේ ඉන්න මගේ සුදු බේබි. මම මලක් වගේ අම්මත් නැතුව පොඩි කාලේ ඉඳන් මේක බලාගත්තේ. ඔව් ලොකු සර්. ඔව්. මේක තමයි මගේ වස්තුව. නේද? හැබැයි මෙහෙමයි. ඔබ මගේ පොඩි උන් දෙන්නත් බලාගෙන ගෙදරතොර වැට්ටික් කරගෙන ඉන්න තියෙන්නේ. අනවද මනික? ඇයට ඕන නෑනේ මට විතරක් ඇත්තේ. දන්නේ නැද්ද? කන්නම තමයි ඕන. Papa, please come here, swimming pool. Please come here. අය ඔක්කොම මගේ චූටි මාත්‍යා. අනේ හැමදාම. Go, go. හරි හරි රන් දෙන්න එපා. දන්නේ නැද්ද ඉතින්? මගේ කෙල්ල මට ආදරේ. ඔව් ඉතින්. ලොකු සර් දාදෙන්නේ නේ. Let's go baby. ආකනා. චන්ද්‍රපාල උතන බට්ටි ගස් කරලා දාලා පූල් එක පැත්තට සෙමි පටස් වරෙන්. මම බේබිලත් එක්ක නාගෙන යනවා. Papa, let's go. බොල මුම් බේබිලා වෙන්න විදියක් නැහැ. කාලා නෙවෙයි තැරි ගහෙන්න කාලා. නාරන් ලෙලි විතරයි. නෑ මිරෝදයක් බොල. ඔක්කොම කියලා ඉතින් මුන්නම් ලොකු සර් නඩත්තු කරගන්න බැරි වෙයි මෙහෙම ගියොත්. අක්කලා දාලා කොහොමද කරනවා පූල් එක පැත්තට. Dada, this side, this one. චන්ද්‍රපාලයා ඔව් ලොකු සර්. ඔබට මං කිව්ව කතාව මතකද බං? මතකයි ලොකු සර්. කවදාවත් කිය ඉන්න එපා. කරලම පෙන්න එපා. මං හැදුනෙත් එහෙමයි බං. Kotu keli soyala paradal kolagenala taalayakata kiyala podi kurulu geyak sadala Kotu keli soyala paradal kolagenala taalayakata kiyala podi kurulu geyak sadala අම්මට සිරි ජොනියා මොකෝ වෙන්නේ? ඕඩරේ පැත්තේ මොකෝ තත්ත්වේ? අම්මා එහෙමද? එහෙම තමයි වෙන්න ඕන. ගාන්ට බඩු ටික ලයින් කරලා ඉවර වෙලා පැත්ත ඇදුවන් පස්සේ උන් දන්නව වැඩේ කරගෙන යන්න. ඒ වගේ මිනිස්සු ටිකක් දැම්මම කිසි ප්‍රශ්නයක් නැහැ බොනියා. අනිවාර්යෙන් ඒක තමයි. අනිවාර්යෙන්. ඒක තමයි මම කියන්නේ. උන්ට ගහන්න බැරි නම් වෙඩි කියලා දාපන්. වැඩේ ඉවරයි නේ මචං. අනිවාර්යෙන්. මොකද්ද බං ඒක නෙමෙයි මේ අර කතන්දරේ. අර ඇයි බං හැමතැනම ඇයි බං මේ ආප්පකට තැන් වල දාලා හදිස්සියට ආප්පයක් කන්න යන්න තිබුණු තැන් වල දැන් ආප්පයක් කන්න නැහැ. කවුද බං මේ ආප්ප හදන එක? ඒක තමයි. අනිත් එක යකෝ මම යවුව කන්ටේනර් පෙට්ටි 4 මම යවුව ඒක තමයි මම යවුව කන්ටේනර් පෙට්ටි 4න් 3ක් උන් අරන් ගිහිල්ලා එකක් මට තියලා ගිහිල්ලා ඌ කවුද කියලා හොඳට හොයලා බලලා
කියන දේ අහන්නේ නැත්තම් කපන්න බැරි නම් පිටිචිල මරලා හරි දාපන්. ලොකු සර් මම මේ ආවේ මේ ලොකු සර්ට පොඩි ආරාධනාවක් කරන්න ඕන. මොකද්ද බං ආරාධනාව? හරි හරි බං ඉස්සලා වාඩි වෙන්කෝ. නෑ ලොකු සර්. වාඩි වෙන් ඕන බං. නෑ ඕන නෑ. වාඩි වෙන් කිව්වම. කමන්න නැති ලොකු සර්. කමන්නේ කතා කරන දෙයක් බං කතා කරපන් වාඩි වෙලා. ප්‍රශ්නයක් නෑනේ. කියපන්. මොකද ප්‍රශ්නේ? මොකද බං ඔබගේ මේ ආරාධනාවක් තියෙනවා කිව්වේ? මේ ලොකු සර් එතන පොඩි කොස්සක් තියෙනවනේ ලොකු සර්. කොස්ස මොකද කොස්සක් කියන්නේ? ඒට කසාද බඳින ලොකු සර් මම. යකෝ කොස්සෙන් නෙමෙයි තොට ගහන්න වෙන්නේ කැට්ටු දැල්ලෙන් බල්ලෝ. ඊට කතාද තියාගෙන යකෝ තෝ දැන් කියන්නේ. ඉතින් ලොකු සර් මම කිව්වේ කී ඉන්නද කරලා පෙන්නන්නේ කියලා. ඉතින් ඊට කසාද ලොකු සර්. අනේ ලොකු සර් එන්නම ඕන හිත අනිවාර්යයෙන්. ඒ වුණාට මම යකෝ කමන්නේ. හැබැයි ඔබ මගේ වචනයට ගරු කරා. ඔව් ඉතින් ලොකු සර් කියන දේ මම කරන්නේ ඉතින්. මම ඒක හිතේ ලොකු සර් හිත තමයි කසාද. හරියට එන්නම ඕන ලොකු සර්. හරි බං. එන ගමන් ඔය ආප්පයක් කාලා දෙකක් බීලා එන්න මේ පරක් වෙන්න තමයි වෙලා තියෙන්නේ සර්. හරි ඔබ එහෙනම් ඔබට ඔක්කොම සල්ලි උමනා ටික සුදු බේබි දේවි සුදු බේබිගෙන් ඉල්ලගෙන සුදු බේබි හම්බෙලා යන්නම් මම බේබි ලොකු සර් වෙලා ඉන්නේ. හරි සුදු බේබි හම්බ වෙලා ඕන දෙයක් ඉල්ලගෙන අවශ්‍ය සල්ලි මුදල් ටික ඔබ හරි ලොකු සර්, දෙන්න. හරි. ඔබ වැඩේ කරපුවා හොඳ කොල්ලා. අනිවාර්යෙන් ඔබ මගේ හරි, වචනේ ලොකු පිළිගත්තා කියන්නේ ඒක ඉතින් ආයි නෑ ඉතින් මම මම- නෑ ලොකු සර් කිව්වේ හරි. දන්නේ නැහැ. හරි බං හරි ඔබ මංගලම්. හරි වේවා. හරි බං. ජය මංගලම් සුභ සොල්ලින් දාලා ඉන්න පොඩ්ඩක් දුර වෙඩි. චන්ද්‍රපාල චන්ද්‍රපාලයෝ ලොකු සර් මොකෝ පරක් උනේ. මැඩරාජිකාරෝ කිව්වොත් තිබුණා මේ ඒ අස්සම් මේ මේ ගිහින් ඉවර වෙලා මේ ක්ලාස් ගිහලා තාම නෑ ඔය බලපෑම් තුනත් එක්ක ළමයි මේ ආවේ. ඔව් මොකද කතාවද කෙරුණේ ඔබගේ? ඒ ඔක්කොම කරලා ඉවරයි ලොකු සර්. වාඩි වෙන්නකෝ. මට උඩු කතාවද බැන්දේ නන්නේ. ලොකු සර් මම කියලා දේ කී නේද කරලා පෙන්නන්නේ කියලා. හරි බම්බාරි හොඳ කොල්ලා. හරි එන ලොකු සර් වාඩි වෙන්න. ලොකු සර් මේ රත් වෙන්න පොට්ටක් ගන්නවද බත් තුට්ටක් කනවද? රත් වෙන්න ගහක ආයෙ වතුරක ඉන්න වෙලාවක් නෑ බං. ඔබ දන්නවනේ ඉතින් මට තියෙන බිස්නස් ටිකත් එක්ක ඔවුන් ඉතින් ලොකු සර් කිව්වට රාජකාරි මන් දන්නේ. ඔව් ඒක තමයි බං මේ දන්නවනේ ඉතින් මේ හරි ඒක උලන්නේ නෑ ඔබගේ. අනමල් යනපර එක පොට්ටක් බලන්න. හරි ලොකු සර් ඉතින් ලොකු සර් යන්නත් හදිසිනේ මං එක්කන් එන්නම්. අන්න ඇතුලේ ඉන්නවා. යකෝ චන්ද්‍රපාල දුබේබි ඕමගේ යකෝ චන්ද්‍රපාලයා ඕමගේ මොනේ දෙලිගෙනම ලොකු සර් මම කිව්වේ ඉතින් මට කී ඉන්නද කරලා පෙන්නන්නේ කියලා. මම සුදු බේබි එක්කන් ආව ලොකු සර්. යකෝ මගේ කෙල්ල මගේ කෙල්ල යකෝ ඔයා කොරලව පෙන්නවද මට අපට කොරලව පෙන්නවා මට කොරලව පෙන්නවා චන්ද්‍රපාල ඔතෝ නැගිට බල්ලා මේ වරෙල්ලා